දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 11 වෙනි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වශයෙන් මම නිල වශයෙන් රාජකාරි බාරගත්තා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට පැවරෙන ප්‍රධානම සාමූහික කාර්ය වන්නේ විශ්වාසනීයත්වයෙන් හා වළංගුභාවයෙන් යුතුව ඇගයීම් හා තක්සේරු කරන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට මේ සඳහා අප දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් ඉතාමත්ම කැපවීමෙන් යුතුව කටයුතු කරනවා. අප මේ අවස්ථාවේදී අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක තමයි ඉන්නේ. වර්තමාන රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව ඇගයීම් හා තක්සේරු කරන ක්‍රියාවලියත් වෙනස් වෙනවා. පාසල් මට්ටමේ සම්භවන ඇගයීම්, ෆොමටිව් ඇගයීම් සහ සම්පින්ඩිත ඇගයීම් ජාතික මට්ටමේ සිදු කිරීමට තමයි සැලසුම් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම පාසලේදී දරුවන්ගේ බහුවිධ හැකියාවන් පරීක්ෂා කිරීමට හැකිවන පරිදි සම්පින්ඩිත ඇගයීම් පාසල් මට්ටමේදී ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා ගුරුවරුන්ට අවශ්‍ය ඇගයීම් කිරීම පිළිබඳව දැනුම ලබා දීමටත් එම ඇගයීම් කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමටත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් සහ අනිකුත් සම්පත් තිබෙනවා කියලා. ඒ වගේම මේ අවස්ථාවේදී ගරු අධ්‍යාපන අමාත්‍යතුමිය සහ අධ්‍යාපන ලේකම්තුමාගේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වනුන් ඇතුළු සියලුම දෙනාගේ සහයෝගය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට මේ අවස්ථාවේදී ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි අප දෙපාර්තමේන්තුව මගින් සිදු කරන විශේෂිත කාර්යයන් තවදුරටත් ඉතාමත්ම කාර්යක්ෂමව සිදු කිරීමට නවීන තාක්ෂණය භාවිතා කිරීමෙන් පද්ධති සහ වෙනත් අපි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී අපිට දැනට පවත්වන සේවාවන් වඩාත් කාර්යක්ෂම සහ ඉතාමත්ම පහසුදායක ආකාරයට සිදු කරගන්න හැකි වේවියයි මම විශ්වාස කරනවා. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ශ්‍රී ලංකාවේ ප්‍රථම විභාග කොමසාරිස් ජෙනරාල්වරිය ලෙස වැඩබහර ගත්තා. ඇය ශ්‍රී ලංකාවේ 11 වෙනි විභාග කොමසාරිස් ජෙනරාල්වරයායි. ඇය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 2005 කණ්ඩායමේ සමාජිකාවක්. රුහුණු විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ලබා ඇති ලියනගේ මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාග් විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබා ගත්තා. ඇය ගාල්ල සංගමිත්තා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය මීට පෙර විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය පාසල් විභාග ශාඛාව භාර විභාග කොමසාරිස්වරිය ලෙස මෙන්ම පාලන සහ විමර්ශන ශාඛාව භාර විභාග කොමසාරිස් ලෙස කටයුතු කළා. ඊට අමතරව ඇය කොළඹ ඩී සීලනායක විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ධුරය වගේම විදුහල්පති ධුරයත් හොබවා තිබෙනවා.